අතිගරු ජනාධිපතිතුමාට කියන ඔබතුමා යම් උත්සාහයක් ගන්නවා වැඩි පිරිසක් මං හිතන්නේ මේ ජනතාවට එපා වෙන විදියට යම් ප්‍රකාශ නිකුත් කරනවා. ඒ වගේම තමයි යම් ක්‍රියාකාරකම් ඉටු කරනවා. ඒක නිසා දැවැන්ත කලකිරීමකින් තමයි තියෙන්නේ. ඒක නිසා ඔබතුමාලා පැහැදිලිවම බිමට බැහැලා බිමේ ජනතාවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. විපක්ෂයේ මේ පිළිබඳව කතා කරාම කියන්නේ විපක්ෂයේ කුමන්ත්‍රණ කරනවා ආණ්ඩුව ගන්න කියලා. නෑ අපිට ආණ්ඩුවක් ගන්න දැම්ම අවශ්‍යතාවයක් නෑ. ආණ්ඩුව මං හිතන්නේ ගන්නවට වඩා මං හිතන්නේ ආණ්ඩුව අය මන්දේශීක තියලා විපක්ෂයට දෙන්න හදන තත්ත්වයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මේ පිළිබඳව අවධානය යොමු කළා නිවැරදි වැඩපිළිවෙලකට මේ රට ගොඩනගන ඒ වගේම ජනතාව ගොඩනගන වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න කියලා. අතිගරු ජනාධිපතිතුමාට කියන ඔබතුමා යම් උත්සාහයක් ගන්නවා වැඩි පිරිසක් මං හිතන්නේ මේ ජනතාවට එපා වෙන විදියට යම් ප්‍රකාශ නිකුත් කරනවා. ඒ වගේම තමයි යම් ක්‍රියාකාරකම් ඉටු කරනවා. ඒක නිසා දැවැන්ත කලකිරීමකින් තමයි තියෙන්නේ. ඒක නිසා ඔබතුමාලා පැහැදිලිවම බිමට බැහැලා බිමේ ජනතාවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. විපක්ෂයේ මේ පිළිබඳව කතා කරාම කියන්නේ විපක්ෂයේ කුමන්ත්‍රණ කරනවා ආණ්ඩුව ගන්න කියලා. නෑ අපිට ආණ්ඩුවක් ගන්න දැම්ම අවශ්‍යතාවයක් නෑ. ආණ්ඩුව මං හිතන්නේ ගන්නවට වඩා මං හිතන්නේ ආණ්ඩුව අය මන්දේශීක තියලා විපක්ෂයට දෙන්න හදන තත්ත්වයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මේ පිළිබඳව අවධානය යොමු කළා නිවැරදි වැඩපිළිවෙලකට මේ රට ගොඩනගන ඒ වගේම ජනතාව ගොඩනගන වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න කියලා. අතිගරු ජනාධිපතිතුමාට කියන ඔබතුමා යම් උත්සාහයක් ගන්නවා වැඩි පිරිසක් මං හිතන්නේ මේ ජනතාවට එපා වෙන විදියට යම් ප්‍රකාශ නිකුත් කරනවා. ඒ වගේම තමයි යම් ක්‍රියාකාරකම් ඉටු කරනවා. ඒක නිසා දැවැන්ත කලකිරීමකින් තමයි තියෙන්නේ. ඒක නිසා ඔබතුමාලා පැහැදිලිවම බිමට බැහැලා බිමේ ජනතාවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. විපක්ෂයේ මේ පිළිබඳව කතා කරාම කියන්නේ විපක්ෂයේ කුමන්ත්‍රණ කරනවා ආණ්ඩුව ගන්න කියලා. නෑ අපිට ආණ්ඩුවක් ගන්න දැම්ම අවශ්‍යතාවයක් නෑ. ආණ්ඩුව මං හිතන්නේ ගන්නවට වඩා මං හිතන්නේ ආණ්ඩුව අය මන්දේශීක තියලා විපක්ෂයට දෙන්න හදන තත්ත්වයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මේ පිළිබඳව අවධානය යොමු කළා නිවැරදි වැඩපිළිවෙලකට මේ රට ගොඩනගන ඒ වගේම ජනතාව ගොඩනගන වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න කියලා. අතිගරු ජනාධිපතිතුමාට කියන ඔබතුමා යම් උත්සාහයක් ගන්නවා වැඩි පිරිසක් මං හිතන්නේ මේ ජනතාවට එපා වෙන විදියට යම් ප්‍රකාශ නිකුත් කරනවා.